අපේ අස්ථි සන්ධි පේශි වගේ පටක ආශ්‍රිතව වේදනාවක් ඇති වුණොත් අපිට වේදනාව අඩු කර ගැනීමට කළ හැකි දේවල් කුමක්? අපි ඔළුවට ඉස්සෙල්ලම එන්නේ මොනවාද? වේදනානාශක. වේදනානාශක ගන්නකොට වේදනාව අඩු වෙනවා. හැබැයි වේදනානාශක නවත්වම ආය වේදනාව එන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වේදනානාශක ගන්නකොට වකුගඩු වලට වෙනත් පටක සහ වෙනත් ග්‍රන්ථි වලට බාධා වෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න. අපිට ඩැමේජ් වෙච්ච පටක නැවත හදන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ වගේ මාර්ගයේ වේදනාව අඩු කරන්න. එහෙම කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සන්ධිවල ඔස්ටියෝආර්තරයිටිස් තියෙනවා. ඔස්ටියෝආර්තරයිටිස් වලට වේදනාව අඩු කරලා කාර්ටිලේජ් එක හැදෙන්න උදව් කරගත්ත හැකි මොනවද? එකක් තමයි හයලුරික් ඇසිඩ් කියන්නේ. හයලුරික් ඇසිඩ් කියන්නේ ජෙල් එක. ඒක අපේ නැචරලි ස්වභාවිකව තියෙන එක. ඒ වගේම තමයි අපි හයලුරික් ඇසිඩ් ගත්තොත් මේ හයලුරික් ඇසිඩ් එක අපිට විඳින්න පුළුවන්. ඒක ජෙල් එකක්. ඒක ජොයින්ට් එකට ඔයිල් දානවා වගේ ඒකේ වේදනාව අඩු වෙනවා. හොඳට අස්තිය ස්මූත්ලි උඩට පල්ලෙහාට යනවා. සන්ධිය ඇතුලේ කාර්ටිලේජ් හැදෙන්න උදව් වෙනවා. ඒ වගේ වේදනාව අඩු වෙනවා. දෙවෙනි එක මොකක්ද? එකක් තමයි හයලුරික් ඇසිඩ්. දෙවෙනි එක තමයි අපිට පුළුවන් PRP කියලා. PRP කියන්නේ තමන්ගේ ලේ. ඒ ලේ වල තියෙනවා විශේෂ සෛල වර්ගයක්. අපි ඒක තමන්ගේ ලේ අරන් ඒ මැෂින් එකට දාලා ඒ සෛල ටික වෙන් කරගන්නවා. වෙන් කරගන්නේ පොඩි ටියුබ් එකකට. පොඩි කියන්නේ මෙන්න මේ වගේ. පොඩි ටියුබ් එකකට දාලා ඊට පස්සේ ඒක වෙන් කරගෙන විදින්න. එක පාරක්, දෙපාරක්, තුන් පාරක් සමහරවිට විදින්න වෙනවා. හයලුරික් ඇසිඩ් එහෙමයි. එකක් විදලා මදි සමහරවිට. දෙපාරක්, තුන් පාරක්, හතර පාරක් විදින්න අඩු වෙන්න පුළුවන්. ඒ දෙවෙනි. තුන්වෙනි තමයි ස්ටෙම් සෙල් ඉම්ප්ලාන්ට්ස් කියලා අපි කරන්නේ. ඒක තමයි අලුත් දෙය. ඒක කරන්නේ අපි අපේ උදරයේ තියෙන මේදය නැත්නම් ෆැට් සෙල්ස් අරගෙන ඒව සම්පූර්ණයෙන් වෙන් කරලා ඒවා තියෙන ස්ටෙම් සෙල්ස් ටික පෙරාගෙන අරගෙන දනිස්සට විදිනවා. එහෙම නැත්නම් අනිත් සන්ධි වලට විදිනවා. ආතරයිටිස් නැති වෙන්න, කාර්ටිලේජ් හැදෙන්න ගොඩාක් උදව් වෙනවා. අපිට උදරයෙන් විතරක් නෙමෙයි. අපිට පුළුවන් ඒවා තව ගන්න අස්ථි වලින්, බෝන් මැරෝ එකේ. ඒකත් ස්ටෙම් සෙල් ඉම්ප්ලාන්ට් කියලා කියනවා. ලංකාවේ තියෙනවා, ලෝකෙන් තියෙනවා. ඒව අපිට කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිකාර කරනකොට ඒ රීජනරේටිව් මෙඩිසින් කියන අලුත්මනේ ඒකෙන් කැක්කුම අඩු වෙන්නේ කාර්ටිලේජ් වර්ධනය වෙලා ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නෙත් විසඳනවා එක්ක. ඒකයි නිකම් වේදනානාශක ගන්න එකයි අතර වෙනස ඒකයි. ඒකින්ද කැක්කුම අඩු කරගන්න ඕන නම් ඔබේ වෛද්‍යවරයාගෙන් අහන්න, විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් අහන්න. කොහොමද මේ රීජනරේටිව් මෙඩිසින් වලින් අපි වේදනාව අඩු කරන්නේ කොහොමද?